හෙලෝ ගයිස් මම මේ ඉන්නේ මගේ XM account එකේ withdraw history එකේ. දැන් මම මාස 6කට විතර කලින් XM එක රේට් කරන එක නැවැත්තුවා. මොකද ඒකේ පිප්ස් ගාන ගොඩක් වැඩි. මේ සාමාන්‍යයෙන් ගත්තොත් ගෝල්ඩ් එකට ලොට් එකකට ඩෝර් 200ක 250ක 100ක 100ක අතර වගේ කියන්නේ ලොකු ප්‍රමාණයක් කැපෙනවා. සාමාන්‍යයෙන් withdraw history වලුත් ඔයාලට පේනවා මේ ලොකු ප්‍රමාණයක් ට්‍රේඩ් කරනවා. සාමාන්‍යයෙන් ලොට් 5ක් වගේ ගැහුවොත් ඩෝර් 1000ක වගේ fee එකක් මගෙන් XM එකට ගියා. මට ඒක මේ අවශ්‍යතාවයක් නැහැ නේද ඒ වගේ දෙයක් කරන්න. ඉතින් මොකද අඩු මේකක් කරන්න පුළුවන්කම තියෙද්දි අඩු දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ ලොකු ප්‍රමාණයක මේ fee එකක් XM එකට බොරුවට ගෙවලා වැඩක් නැහැ කියන එක මත මම XM එකේ ට්‍රේඩ් කරන එක නතර කරලා මම XM එක මේ ඇප් එක තිබ්බට නෑ. මම මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා මම මේ ඇප් එක දාගත්තේ. ඊට පස්සේ මම මේ ජස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න පටන් ගත්තා. දැන් ලොකු කාලයක් වෙනවා ජස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න පටන් අරගෙන. මාස 7-8ක වගේ කාලයක් වෙනවා මම මේ ඒකේ ට්‍රේඩ් කරන්න පටන් අරගෙන. හොයලා බලලා ඉතින් හොයලා බලන්න දෙයක් නැහැ. ඉතින් ගොඩක් පරණ සාමාන්‍ය ඉතින් අපිට දැන් ඉච්චව දෙයක් නැහැ නේ. chat GPT එකේ ගිහිල්ලා අපිට මේ ගහලා බැලුවොත් විස්තරයක් දැනගන්න පුළුවන්. මේකේ account එක මම ඇඩ් කරේ account එක මේ මම මේක සල්ලි මගේ තියෙන ගණන් පෙන්නන්න කැමති නැති හින්දා මම මේක මේ විදිහට තිබ්බේ. ඔයාලට ගත්තොත් මම XM එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ට්‍රේඩ් කරපු account එකේ නම්බරේ 410 53 82 මගේ MT5ට ගියොත් ඔයාලට පේනවා මං ඒකේ මේ තියෙන්නේ account එක 410 53 82 මේ වගේ XM account එක. මේකේ මට මම ඩිපොසිට් එක මගේ 17ක් පෙන්නනවා, ප්‍රොෆිට් එක 15000ක් පෙන්නනවා, විත්ඩ්‍රෝ එක 33ක් පෙන්නනවා. මේක නම් අපරාධයක් වුණේ. මේකෙත් මම ගොඩක් ට්‍රේඩ් කරා. මම මේ ගහපු ට්‍රේඩ් ගෝල්ඩ් එකට මම 5000න් වගේ ගහපු සෙල්ලදී මේකේ මම මාස 6කට විතර කලින් ට්‍රේඩ් කරද්දි මේ 4900 වලින් ඔයාලට පේනවා මේ ගහපු මේවා තාම හෝල්ඩ් කරන් හිටියා නම් මේවට ගහපු ට්‍රේඩ් මේ ටික මේක තමයි මම අන්තිම මේක ගහලා මේ ට්‍රේඩ් එක මම ඩෝලර් 10000 ප්‍රොෆිට් තියන් ගැලෙව්වේ. මේ ගැලෙව්ව ට්‍රේඩ් එක 4000ට නිකම්ම වැටුණා. මේ ට්‍රේඩ් එක තිබ්බනම් මට එතනට තියෙනවා රුපියල් සාමාන්‍යයෙන් ඩෝලර් මිලියනයක විතර කිට්ටු වෙන ගණන් මට අල්ලගන්න තිබ්බා. මේක හෝල්ඩ් කරගෙන මේ මාස 2-3 ගහගෙන ආවනම් මම මේවා කරන්නේ ඒකට අවුලක් නෑ. ඒක මේ මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේකේ මේ තියෙන මේ අපිට පොඩි අවාසියකට තියෙන ලොකු ෆී එකක් තියෙන එක. මොකද මේකේ ගෝල්ඩ් එකට සාමාන්‍යයෙන් දැන් නම් කොහොමද දන්නේ මේක දැන් තියෙනවා ඩොලර් 1 ගානක වගේ ගානක් පෙන්වනවා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් BTC එක ගත්තොත් BTC එකට තියෙනවා 213 ඒත් තියෙනවා ඩොලර් 50ක වගේ ප්‍රමාණයක් BTC එකට ෆී එක. Ethereum එක ගත්තොත් Ethereum එකට ෆී එක තියෙනවා ඩොලර් 56යි 61යි. කියන්නේ ඩොලර් 5ක ප්‍රමාණයක් වගේ ලොකු ෆී එකක් තියෙනවා. දැන් ඉතින් මේවට සාමාන්‍යයෙන් BTC එකට ගොඩක් අයට සෙල්ලම් කරන්න පුළුවන් ලේසියෙන්. සාමාන්‍යයෙන් මේ බොල් එක දාගත්තාම කියන්නේ මේ බොලිංග බෑන්ඩ්ස් එක දාගත්තාම RSI වලට සාමාන්‍යයෙන් ඩොලර් 100ක් 200ක් අල්ල ගන්න ගොඩක් ලේසි මේ ඉරිදා සෙන්සුරාද වගේ මූවමන්ට් නැති දවස් වලටත්. මොකද මේක මේ බොල් එකට එහෙම ගොඩක් යනවා BTC එක ට්‍රේඩ් එකක් දාගන්න ගොඩක් ලේසි. RSI එකකට ඇවිල්ලා බොල් එකත් පොඩ්ඩක් එරට ආවට පස්සේ සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක්ට ට්‍රේඩ් එකක් දාගන්න ලේසි. දැන් එහෙම එකකිනුත් ඩෝර් 50ක වගේ ෆී එකක් යනකොට අර ලොට් එකකට අර මේ මූවමන්ට් අඩුව තියෙද්දි උනා ට්‍රේඩ් එකක් ගහනකොට ඉතින් ඩෝර් 100ක් ඇල්ලුවොත් 50යි එන්නේ. නිකම් 50 ගිහිල්ලා XM එකට මම ඒකින්ද ට්‍රේඩ් කරන එක නතර කරා XM එකේ. මේ ඊට පස්සේ මම මේ ජස් මාකට් එක මේ ඔයාලට පෙන්වන්න දාගත්තේ මේ ඇඩ් කරපු account එක. ඔන්න බලා ගන්න. ඉතින් ඔයාලට මම පෙන්වන්නම් මේ ජස් මාකට් එකේ ෆී තියෙන්නේ කොහොමද කියන එක. කියන්නේ ජස් මාකට් එකේ ගෝල්ඩ් එක ගත්තොත් 7 2 3 අතර ගාණක් තියෙනවා. ඒ කියන්නේ 7 2 3 අතර ගාණක් කියන්නේ ලොට් එකක් ගැහුවොත් ඩෝර් 20ක වගේ ප්‍රමාණයක් තියෙනවා. මම XM එකේ ඒ කාලේ ට්‍රේඩ් කරද්දී නම් ඩෝර් පෙලක් වෙලාවට ඩෝර් 2.5 අතර වගේ ගියා. ඒතකොට ලොට් එකට ඩෝර් 250 150 100 අතර වගේ ලොකු ප්‍රමාණයක ෆී එකක් යනවා. මේ කියන්නේ ඩෝර් ලොට් එකට ඩෝර් 20ත් 30ත් අතර ප්‍රමාණයක්. කලින් නම් මේ ජස් මාකට් එකේ තිබ්බ 715යි ෆී එක. ඒක අඩු වෙනවා පෙලක් වෙලාවට. මේ මාකට් ක්ලෝස් ටයිම් එකකින් දැන් පොඩ්ඩක් මෙහෙම වටනවා කියන්න බෑ. මේ සාමාන්‍යයෙන් 720 30 අතර තමයි තියෙන්නේ.
BTC එක ගත්තත් BTC එකේ ෆී එක තියෙන්නේ BTC එකේ ෆී එක තියෙන්නේ ඩොලර් 10ක් 10කුනේ 8ක් 9ක් වගේ සාමාන්‍ය ගොඩක් අඩු ෆී එකක් තියෙන්නේ ලේසි. ඉතින් මේ ෆී එක අඩු වුණාම ට්‍රේඩ් කරගන්න මොකද මේ ඇත්තට ෆී එකකින් උනත් අපිට ලොස් වෙන්න පුළුවන් නේ. ඉතින් අර සාමාන්‍ය පෙරක් අය එහෙම ගහනකොට ෆුල් ගහන අය ඉන්නවා. ඉතින් ඒ වගේ මොනවද තියෙන ලොකු ගාණක් දෙන්න ඕනේ නැතිකම තියෙනවානේ. දැන් අපි මෙතන Ethereum එක ගත්තත් Ethereum එකේ ෆී එක තියෙන්නේ 57යි 58යි. ඔයාලට පේනවනේ ලොකු උඩ අර දැන් අර අපි බලපු මේ XM එකේ තිබ්බනේ ඩෝර් 5ක වගේ ෆී එක. දැන් මේකේ ගොඩක් අඩුයි. දැන් XM එකට වඩා දැන් අනිත් ඒවත් එහෙමයි. ගොඩක් අඩු ෆී එකක් තියෙන්නේ. විත්ඩ්‍රෝ ගැන ඉතින් මට වග කියන්න පුළුවන්. මොකද මම දැන් ගොඩ කාලයක් ට්‍රේඩ් කරනවා. මගේ හරහා ට්‍රේඩ් කරන ගොඩ දෙනෙකුත් ඉන්නවා. ඔයාලට පේනවා මට 20000ක වගේ රෙෆරල් කමිෂන් එකක් ඇතුළේ තියෙනවා. රෙෆරල් 60 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් එක දිගට ට්‍රේඩ් කරනවා. මෙතන මගේ account උත් තියෙනවා. මමත් account දෙක තුනකින් ට්‍රේඩ් කරන කෙනෙක්. මගේ transaction history ගත්තොත් ඔයාලට මේ 20000ක් නෙමෙයි මම විත්ඩ්‍රෝ කරලා තියෙන ඩොලර් ලක්ෂ ගානක විත්ඩ්‍රෝ තියෙනවා. මම ඔක්කොම ගත්තොත් විත්ඩ්‍රෝවල්ස් එකට විත්ඩ්‍රෝවල්ස් ගිහිල්ලා ගත්තොත් ඔයාලට පේනවා මේ පොඩි විත්ඩ්‍රෝ වලින්ද මම සාමාන්‍යයෙන් පොඩි විත්ඩ්‍රෝ වල ඉඳන් මට අවශ්‍ය දවසට 30ද account වලින් පෙළ account වලින් 30 දවසට පෙළ account එකකින් 1000ද සල්ලි තිරන කරානේ යනවා මම විත්ඩ්‍රෝ කරනවා. ඔයාලට පේනවා ඉතින් මේ 200යි 610යි ඒ විදිහට මේ රෙෆරල් කමිෂන් උත් තියෙනවා පෙළක් ඒවයි විත්ඩ්‍රෝ කරපුවා මේ 1100යි මේ නම් මේ සෙල්ලම් කරලා විත්ඩ්‍රෝ කරන ඒවා රෙෆරල් කමිෂන් මේ අවුරුදු ගානකට මේ අවුරුද්දකට විතර රෙෆරල් කමිෂන් එකතු වෙලා තියෙන ඩෝර් 1 2 1 2 එහෙම මේකෙන් ලොකු රෙෆරල් කමිෂන් එකක් එන්නේ නැහැ. මේ 155යි 500යි 600යි 735යි 584යි 200යි 104යි මේ විදිහට මේ 10 රිජෙක්ට් වුණා. මම ට්‍රේඩ් එකක් දාද්දි ඩෝර් දෙකක් අඩු වෙලා මේකත් ඒ වගේ වෙච්ච එකක්. මේ නැත්තම් මේ විත්ඩ්‍රෝ ගැන කිසිම මේකක් නැහැ. විත්ඩ්‍රෝ ඒ වෙලෙම යනවා. දාලා විනාඩියකින් විතර සල්ලි මේ පටස් ගාලා අඩු වෙලා යනවා. බය වෙන්න දෙයක් නැහැ මේ විත්ඩ්‍රෝ ගැන. ඇයි මට හිතා ගන්න බැරි මොකද මේ කට්ටිය මේ ඩෝර් 6000ක විත්ඩ්‍රෝ එක මේ කට්ටිය ඇයි මට හිතා ගන්න බැරි මේ මොකද මේ ලොකු ෆී එකක් ගෙවාගෙන XM එකේ ට්‍රේඩ් කරන ගොඩක් අය ඇයි කියලා හිතා ගන්න බෑ මට. ජස් මාකට් එකට ජොයින් වෙන එකට බයක්ද? ඒ කියන්නේ මාකට් එකක් හොයාගන්න තියෙන නැත්නම් ඒක ඉතරම කියන එක නෙමෙයි වෙන දෙයක් හොයලා බලන්න පුළුවන්. දැන් XNES එක පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන්. XNES එකට මේ විත්ඩ්‍රෝ අවුල් තියෙනවා. XNES එකේ පොඩ්ඩක් විත්ඩ්‍රෝ අවුල් මට හරිය ගියේ නෑ. මම XNES account එකක් තියෙනවා. අනිත් එක ගහන්න පුළුවන් හින්දා මේ අන්ලිමිටඩ් ගහන්න පුළුවන් හින්දා ගහනවා. ඔහේ පිස්සු බල්ල වගේ ගහනවා. මේ ඉවර යන්නේ නැහැ. ගහනවා. එතකොට ඒකත් ලොස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. XNES එකේ පොඩ්ඩක් අවශ්‍ය ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා විතර විත්ඩ්‍රෝ ගත්තොත් මට මේක මේ පල්ලෙහාට ගියත් ආයේ හිතා ගන්න බැරි තරම් විත්ඩ්‍රෝ දාලා තියෙනවා. මම මේකෙන් මේ ට්‍රේඩ් කරපුවා මාරු විදිහට දාලා තිනවා. මේ ඩෝලර් 10 15 වුණත් මම දවසේ දාන්න ඩෝලර් 10 නම් තියෙන්නේ 10ට වඩා එන ඔක්කොම ඒ විදිහට විත්ඩ්‍රෝ කරනවා. ඩෝලර් මේ 500ද 10ද කියලා නෑ. ඩෝලර් 10ද රොහිට් එක දවස් මම ට්‍රේඩ් එකක් දාලා හෙව්වේ. ඒ ගාන විත්ඩ්‍රෝ කරනවම තමයි. මේ තියාගෙන ඉන්නේ නැහැ account එකේ. ඔයාලට මම මේ කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරන්නේ මට රෙෆරල් 100ක් හදා ගන්න ඕනේ. තව මට 40යි තියෙන්නේ හදා ගන්න. මගේ රෙෆරල් ලින්ක් එක හරහා ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් කරන්න කැමති නැත්නම් මම දන්නේ නැහැ. මේ ට්‍රේඩ් කරන්න කැමති නම් කවුරු හරි මගේ රෙෆරල් ලින්ක් එකෙන් ජොයින් වෙලා මේ රෙෆරල් ලින්ක් එකෙන් ජොයින් වෙලා මට දාන්න රෙෆරල් ලින්ක් එකෙන් ජොයින් වෙලා කියලා ඔන්න හෙජ්ජක් දාන්න account එකේ මෙතන තියෙන නම්බර් එක මම එයාට මම ට්‍රේඩ් සිග්නල් දෙනවා. ලොස් නොවි ට්‍රේඩ් කරන්නත් පුළුවන් chance එකක් තියෙනවා. නැත්තම් ඉතින් ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරන්න ආයෙ නම් සිග්නල් ඕන නැත්තම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් XM එකේ ට්‍රේඩ් කරනවා වෙනුවට පොඩ්ඩක් මේකේ ට්‍රේඩ් කරලා බලන්න. ලොකු ෆී එකක් ඉතින් සාමාන්‍ය පෙළක් ඇර ඩෝර් එක දෙකක් වටිනවා. ලංකාවේ ඉතින් ඩෝර් 10ක් කිව්වොත් දවසට සාමාන්‍යයෙන් සෑහෙන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒතකොට ඔයා 0.1ක් ගැහුවොත් ඉතින් එතන ඩෝර් 10ටෙන් ඔයාට අතන ෆී එක මේ
අරකින් කැපෙනවා නම් ඩොලර් 2-3 අතර ගාණක් දැන් මේකෙන් කැපෙන්නේ 7-3යි ෆී එක. ඒ වගේ ඉතින් පොඩි හරි සතේක හරි වාසියක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් try කරලා බලන්න කියන එක ගැන තමයි මම කියන්නේ. try කරලා බලලා කැමති නම් join වෙන්න. එහෙනම් ජය වේවා. මම ඉස්සරහට මේකෙන් වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නවා. trade කරන්න beginners වලට easy scalp long trade swing trade අල්ල ගන්න පුළුවන් ක්‍රම. තව මට පොඩි අදහසක් තියෙනවා live trade කරන්නත්. මම channel එකක් තාම හදලවත් නැහැ. මොකුත් නැහැ මට හදන්න මම අද බලාපොරොත්තු වෙනවා එකකුත්. බලමු එහෙනම් කරගෙන යන්න. හදාගන්න පොඩි සපෝට් එකක් දෙන්න. මට මේක just market එකෙන් ආව request එකක්. referral 100ක් ඇදුවොත් මට පොඩි කමිෂන් එකක් එනවා වගේම මගේ පොඩි මේක ලෙවල් එකක් වෙන සීන් එකක් තියෙනවා. ලෙවල් එකත් අප් වෙනවා. තව අලුතෙන් ආව ඒගොල්ලන්ගේ ඇනිවර්සරි එකට දෙන කොන්සෙන්ට් එකක් තින්දා මට ඒක හදාගත්තොත් මට සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක රිවෝඩ් එකකුත් හම්බෙනවා. මම මේ ඒක හින්දා මේවා කරන්නේ නැතුව ඕගොල්ලන්ට මේ සල්ලි දාලා ගහන්නවත් එයා මුකුත් මම කියන්නේ නෑ. මේ මට 100 දෙනෙක් හදා ගන්න ඕනේ. හවුරු හදන්න බලාපොරොත්තු වෙනවා නම් ලින්ක් එකෙන් හදාගන්න. හදලා ට්‍රේඩ් කරන්න කැමති අය ඉන්නවා නම් ට්‍රේඩ් කරන අය මට මැසේජ් එකක් දාන්න. මම ඒගොල්ලන්ට ට්‍රේඩ් කරන්න හරිම සිග්නල් දෙන්නම්. පෞද්ගලිකව හරි ගෲප් එකක් හැදුවොත් ගෲප් එකෙන් හරි. ඒ විදිහට මම මොකක් හරි කරන්නම්. මේකින්ද කැමති අය ජොයින් වෙන්න. ජය වේවා.